ඉඳගෙන සිටීම සිගරට් බීමටත් වඩා භයානකද? ඔබේ සෞඛ්‍ය ගැන අනතුරු ඇඟවීමක් තාක්ෂණීය දියුණුවත් සමග මිනිසාගේ කායික ක්‍රියාකාරකම් අහිමි වෙ තිබෙනවා. පැය ගණනාවක් පුටුවක වී පරිගණකයේ තිරයක් දෙස බලා සිටීම සුව පහසු වෙයි පෙනුනද එය ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාවලියට එල්ල කරන්නේ දැඩි පීඩනයක්. ඇයි දිගු වේලාවක් ඉඳගෙන සිටීම අවදානම් වන්නේ? අපගේ ශරීරයේ නිර්මාණය වී ඇත්තේ චලනීය වීමටයි. අප දිගු වේලාවක් එකම තැන වාඩි වී සිටින විට ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩපණවන ප්‍රධාන ආකාර කිහිපයක් තිබෙනවා. රුධිර ගමනාගමනය අඩාල වීම. වාඩි වී සිටින විට ශරීරයේ බර වැඩිපුරම යොමු වන්නේ තට්ටම සහ කකුල් ප්‍රදේශයටයි. මෙහිදී කකුල් වල ඇති රුධිර නාල තෙරපීමකට ලක් වෙන අතර ගුරුත්වාකර්ෂණය නිසා රුධිරය නැවත හදවත දෙසට ගලා යාම මන්දගාමී වනවා. මෙය රුධිර කැටි ගැසීම් වැනි බරපතල තත්ත්වයන්ට මඟ පෑදිය හැකියි. පරිවෘත්තීය ක්‍රියාවලිය මන්දගාමී වීම. අප වාඩි වූ සැනින් ශරීරයේ කැලරි දහනය කිරීමේ වේගය විනාඩියකට කැලරි 1ක් දක්වා අඩුවනවා. එසේම ශරීරයට සීනි සහ මේදය අවශෝෂණය කර ගැනීමට උදව් වන එන්සයිම වල ක්‍රියාකාරීත්වය 90%කින් පමණ පහත වැටෙනවා. මෙය ස්ථූලතාවය, දියවැඩියාව සහ හෘද රෝග සඳහා ඍජු බලපෑමක් ඇති කරනවා. කොන්ද සහ ගෙල ආශ්‍රිත වේදනා. වැරදි ඉරියව් වලින් වාඩි වී සිටීම නිසා කොන්දේ අස්ථි තැටි මත අසීමිත පීඩනයක් ඇතිවන අතර එය නිදන්ගත කොන්දේ වේදනාව සහ මාංශ පේශි තදවීමට හේතුවක් වනවා. මෙයින් මිදීමට ඔබට කළ හැකිදේ වැඩ රාජකාරී අතපසු නොකර ඔබේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට මේ කියන සරල පියවර අනුගමනය කරන්නට පුළුවන්. මිනිත්තු 30ක රීතිය. සෑම විනාඩි 30කට වරක්ම පුටුවෙන් නැගිට අවම වශයෙන් විනාඩි 2ක්වත් ඇවිදින්න හෝ ශරීරයේ ඇදීම් සිදු කරන්න. දුරකථන ඇමතුම් වලදී ඇවිදින්න. කාර්යාලයේදී හෝ නිවසේදී දුරකථන ඇමතුමකට පිළිතුරු දෙන විට වාඩි වී නොසිට ඇවිදිමින් කතා කිරීමට පුරුදු වන්න. ජලය පානය කිරීම. වැඩිපුර ජලය පානය කිරීමෙන් ශරීරය සජ්ජනනය වන වාසයේම නිතර වැසිකිලි යාමට අවශ්‍ය වීම නිසා ඔබට නොදැනුවත්වම පුටුවෙන් නැගිටීමට අවස්ථාව ලැබෙනවා. ඉරියව්ව නිවැරදි කරගන්න. වාඩි වී සිටින විට කොන්ද කෙලින් තබා ගැනීමටත් පරිගණක තිරයේ ඇස් මට්ටමට සමාන බව තබා ගැනීමටත් වග බලා ගන්න. හැකිනම් ස්ටෑන්ඩින් ඩෙස්ක් එකක් භාවිතා කරමින් සිටගෙන වැඩ කිරීමට උත්සාහ කරන්න. පඩිපෙළ භාවිතා කරන්න. විදුලි සෝපානය වෙනුවට පඩිපෙළ භාවිතා කිරීමෙන් කකුල්වල රුධිර ගමනාගමනය වේගවත් කරගන්නට පුළුවන්. දිනකට පැය 8කට වඩා වාඩි වී සිටින පුද්ගලෙකු දිනකට සිගරට් පැකට්ටුවක් බොන පුද්ගලෙකු හා සමාන සෞඛ්‍ය අවදානමකට මුහුණ දෙන බව විද්‍යාඥයන් පවසනවා. එම නිසා ඔබ කුමන කාර්යබහුල රැකියාවක නිරත වූද ඔබේ ශරීරයට චලනය වීමට ඉඩ දෙන්න. මතක තබා ගන්න. කුඩා ඇවදීමක් පවා ඔබේ ආයුෂ වසර ගණනාවක් දිගු කිරීමට හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් අපි අද මේ ගෙන අපු මේ වීඩියෝවෙන් ඔබගේ ජීවිතයට ප්‍රයෝජනවත් තොරතුරක් ලැබුණ කියලා හිතුනම් මේ වීඩියෝට ලයික් එකක් දාලා ඔයාලත් මේ පිළිබඳව දරන මතේ පහතින් කමෙන්ට් කරන්න. මේ පිළිබඳව තවත් කෙනෙකුට තොරතුරු දැනුවත් වීම සඳහා මේ වීඩියෝව ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.